බ්‍රිටිෂ් කාර් එකක් අරන් ආවා. මේක බෙන්ට්ලි එකක් 124 ස්කේල්. බෙන්ට්ලි එකක් සාමාන්‍ය සෙන්ටිමීටර් 20ක් 21ක් විතර දිගයි 124 ස්කේල් කියන්නේ. From a beast, man. ෆුල් මෙටල් ඩයිකාස්ට් එකක් ලයිට් ඕන් එක වැඩ කරනවා අර කලින් ඩයිකාස්ට් වල වගේම මේකෙන් එළියට අරගෙන බලමු. මේක ලස්සන පැකින් එකකින් මම පැකින් එකක් පෙන්නන්නම්. මේකේ බලන්න මේ බෙන්ට්ලි ලෝගෝ එක, එතකොට ෆ්‍රන්ට් ෂෙල් එක, ලයිට් ඒ ඇත්ත එකේ විදිහටම 100%ක් ඒ විදිහටම ඩිසයින් කරලා තියෙනවා. පේන්ට් එකත් ඒ වගේ වයිට් මෙටලික් පේන්ට් එකක් තියෙන්නේ. ඉන්ටීරියර් ඔරෙන්ජ් කලර් තීම් එකක් තියෙන්නේ. ටූ ඩෝ කාර් එක මම පෙන්නන්නම්. දොරවල් දෙක මෙහෙම අරින්න පුළුවන්. බොනට් එක ඇරලා බලමු. බොනට් එක ඇරලා බලමු. ඇතුලේ තියෙනවා එන්ජින් රූම් එකත් ඒ ඇත්ත එකේ විදිහටම ඩිසයින් කරලා තියෙනවා. මේක මම දන්න තරමින් V12 එන්ජින් එකක් එන්නේ. ඊයර් එක 2023 හරි 4 හරි වෙන්න ඕනේ. පොඩ්ඩක් හරියටම විස්තර දැනගන්න චුට්ටක් කමෙන්ට් එකක් දාන්න. හෝන් එක ගැහුවම ඔන්න ඔහම ලයිට්ස් පත්තු වෙනවා. පිටිපස්සෙත් ලයිට් පත්තු වෙනවා. මේක තනි කර යකඩ කාර් එක. ඩයිකාස්ට් කියන්නේ ෆුල් මෙටල්. ඉතින් ඔන්න බලන්න එලෝ වීල් එක තියෙනවා. ඇත්ත වාහනේ විදිහටම ඩිසයින් කරලා ඒ වීල් සයිස් එකට මැච් වෙන්නේ විදිහටම. පිටිපස්සත් බලමු. පිටිපස්සේ ඩිකි ඕපන් කරන්න පුළුවන්. ඩිකි ඕපන් කරාම ඇතුළ ඒ ඇතුළත් අර ඉන්ටීරියර් කලර් එකටම මැච් වෙන ඔරෙන්ජ් කලර් එකෙන් දීලා තියෙන ඒ විදිහටම එමම තමයි ඉතින්. ලයිට් එක කොහොම පත්තු වෙනවා. දැන් මොඩල් කාර්ස් කියන්නේ ඒ ඇත්ත වාහනේ පොඩි කරලා ඉතින් ටේබල් එක උඩ තිබ්බා වගේ තමයි. ඉතින් ලස්සනට ඒ විදිහටම ස්කේල් කරලා හදන ඒවා. 132 124 118 වගේ ස්කේල් තියෙනවා. මේක 124 118 කියන්නේ ලොකුම සයිස් එක. අඩියක් වගේ දිග එක. මේක සෙන්ටිමීටර් 21ක් විතර දිග. මේ වගේ ලස්සන පැකින් එක තමයි මේක එන්නේ. මෙහෙම. ඔහොම තමයි එන්නේ. මේ බ්ලැක් කලර් එක ඕක අපි ඒවන් කියන වයිට් කලර් එක. ඉතින් ඕක තමයි බ්‍රිටිෂ් කාර් එකක් බෙන්ට්ලි එකක් මේක. ලංකාවෙත් මේ මම හිතන්නේ 2-3ක් විතර තියෙනවා ඇත්ත වාහන. මේ වගේ රෝල්ස් රොයිස් ඒ වගේ ලක්සරි වාහන ටිකක් තියෙනවා. ඉස්සරහට වීඩියෝස් එකකින් අරන් එන්නම්. Thank you very much.